ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා මගේ මේ YouTube වීඩියෝ එකටත්. ඉතින් ඔයාලා දන්නවා ඇති අපි කලින් වීඩියෝ එකේ කතා කරා කොහොමද අපේ හැබිට්ස් අපි පෙනෙන්න හැම වෙලේම තියාගන්නේ සහ ඒ දේවල් අපි ආකර්ෂණය කරගන්න එක සම්බන්ධයෙන්. ඉතින් අපි මේ වීඩියෝ එකේ කතා කරනවා ඊළඟ ක්‍රම දෙක සම්බන්ධයෙන්. මම කලින් වීඩියෝ එකේ කිව්ව තව ක්‍රම දෙකක් තියෙනවා කියලා. ඉතින් ඒ ක්‍රම දෙක සම්බන්ධයෙන් කතා කරන්න තමයි මම මේ වීඩියෝ එකේ ඔයාලට මේ වීඩියෝ එක ගෙනාවේ. අපි එහෙනම් කතා කරමු මේක සම්බන්ධයෙන්. ඉතින් පළවෙනි දේ තමයි make it easy කියන්නේ. තුන්වෙනි එක sorry පළවෙනි එක නෙවෙයි තුන්වෙනි එක. make it easy කියන්නේ ලේසි අපි කරන දේවල් අපි ලේසි කරගන්න ඕන. ඒ කියන්නේ හිතන්න පොඩ්ඩක් අප මොනවා හරි අලුත් දෙයක් පටන් ගන්න හිතුනහම අයියෝ මේක අමාරුයි. මට මේක කරන්න බෑ. වගේ අදහස් වගේ හිතට වාට එනවා ඇති. ඉතින් ඒ වුණාට Atomic Habits පොතේ කියන්නේ අපි මේ පුරුදු පුළුවන් තරම් easy කරගන්න තරමට අපේ මොළයට මේක කන්ටිනියු කරන්න ලේසි. ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි මේ කරන හොඳ පුරුදු. අපි දෙයක් පටන් ගනිද්දී හොඳ ඕනම හොඳ පුරුද්දක් පටන් ගනිද්දී ඔයාලට හිතෙනවා ඇති මම මේ කරන්න ඩවුට්ස් එනවනේ ඒක සාරිම සාමාන්‍ය දෙයක්. ඉතින් ඒ ඩවුට්ස් පාස් කරගෙන යන දේ කරන සම්බන්ධයෙන් තමයි මම මේ ඔයාලට කියන්නේ ඔයා කරන පුරුද්ද ලේසි කරගන්න කියලා. ඉතින් ඒක කොහොමද කරන්න කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් පුරුද්දක් කරන්න ගත කරන කාලය අඩු කරගන්න මුලින්ම. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඔයා උදේ ව්‍යායාම කරනවා නම් ඔයාට ටාගට් එකක් තියෙනවා මම පැය දෙකක් කරනවා. ඔයාගේ ඔළුවෙන් ඔයා වීරයක් තියෙනවා ඔයාට පැය දෙකක් කරන්න පුළුවන් කියලා. කරන්න ගත්තට පස්සේ සල්. කරන්න ගත්තට පස්සේ ඔයාට තේරෙනවා ඔයාට ඒක කරන්න අමාරුයි කියලා. ඉතින් ඒ වගේ තමයි පොඩි ඕනම විනාඩි දෙකක් කර විනාඩි දෙකෙන් පටන් ගන්නවා. බලන්න විනාඩි දෙකක් මම කොහොමද මේ ව්‍යායාම කරන්න කියලා. ඉතින් විනාඩි දෙකක් කරාට පස්සේ ඔයාට තේරෙනවා මම ඊට වඩා මට කරන්න පුළුවන් කියන වීරය ඊට පස්සේ එනවා. පැය දෙකෙන් පටන් ගන්න එපා විනාඩි දෙකෙන් පටන් ගන්න කොහොමද මම මේ ව්‍යායාම කරන්න කියන එක සම්බන්ධයෙන්. ඊට අමතරව ගත්තොත් එහෙම ඔයාලට පොතක් කියවන්න ඕන නම් මුළු පරිච්ඡේදයක්ම කියවන්න යන්න එපා එකපාර. ඔයා බලන්න පළවෙනි වාක්‍යයෙන් ඉඳලා පටන් ගන්න. කොහොමද මම පළවෙනි වාක්‍යයෙන් කියවන්නේ කියන්නේ. ඔයාලා පොඩි දේ හැමදේම ලේසි කරගන්නවා. නන්න ඒක ලොකු අමාරු කරගත්තොත් Tamanටම තමයි මේ දේ අන්තිම අවසානයේදී අමාරු වෙන්නේ. හැමදේම ලේසි කරගන්න කියන එක තමයි මම මේ හින්දා ඔයාලට මේකෙන් මේ අදහස ඔයාලට දෙන්න මම try කරන්නේ. ඉතින් මතක තියාගන්න ඔයා වැදගත් වන්නේ පටන් ගැනීම තමයි වැදගත් වන්නේ. හැම වෙලේම starting is the most important part. ඒ කියන්නේ පටන් ගැනීම තමයි හැම වෙලේම වැදගත් වෙන සාධකය වෙන්නේ ඔයා කරන ඕනම හොඳ පුරුද්දක. ඉතින් අපේ මොළය කැමති ලේසි දේවල් කරන්න ඒ වුණාට ඒ ලේසි දේවල් කරපු ගමන්ම අපේ ඔළුවට පුළුවන් වෙනවා ඒ මොළයට බ්‍රේන් එකට පවර් එක එනවා. මට මේ වගේ දේවල් තව කරන්න පුළුවන්. ඒ වගේ පවර් මේ වගේ සයන්ස් එකක් ගැන තමයි මේ Atomic Habits පොතේ මේ ජේම්ස් ක්ලියර් මහත්මයා මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඊළඟ උපක්‍රමය තමයි උපක්‍රමය කියන ප්‍රින්සිපල් එක තමයි make it satisfying කියන්නේ. ඒ කියන්නේ අපි ඕනම දෙයක් කරලා ඉවර වුණාට පස්සේ අපිට පොඩි සතුටක් එහෙම නැත්නම් ආත්ම තෘප්තියක් එන්න ඕනනේ. අපි කරන ඕනම දෙයක් satisfy වෙන්න ඕන. ඉතින් එහෙම නොවුනහම බොහෝ වෙලාවට අපි මේ පුරුද්ද දිගටම කරන්නේ ඒ පුරුද්ද එහෙමම අත්හැරෙනවා. මොකද අපිට ඒක satisfying නැති වුණොත්. ඉතින් Atomic Habits පොතේ අපිට කියලා දෙනවා අප පුරුද්දක් කරලා අවසානයේ වුණාට පස්සේ පොඩි රිවෝඩ් එකක් අපිටම ලබා දෙන්න පුළුවන් නම් අන්න එතනදී අපිට ඔය satisfying කියන ෆැක්ටර් එක එනවා. එතනදී අපිට බොහෝ වෙලාවට අපේ මොළය ඒක දිගටම කරන්න ආසාවක් අපේ මොළයට ඇති වෙනවා. ඉතින් ඒක ලොකු දෙයක් විය යුතු නැහැ. ඒක ඔබට මම උදාහරණයක් දෙන්නම්. ඔබ වතුර වීදුරු දෙකක් බොන්න පටන් ගත්තරම් ඔබ ඒක කරලා ඉවරුනාම ඔයා කැමති සින්දුවක් ඔයාට අහන්න පුළුවන් නම් අන්න එතනදී ඒ satisfying factor කියන එක මම මේ කියන එක ඔයාට එතනදී වෙනවා. මොකද ඔයා සින්දුවක් අහනවා මේ වතුර බීවුවා හින්දා තමයි ඔයා සින්දුව අහන්නේ. මම මේ කියන්නේ ඔයාට වතුර බොන්න කියලා. එහෙම නෙවෙයි වතුර බොන්න අනිවාර්යෙන්. ඒ උනාට එතනදී අර මම මේ කියන්නේ රිවෝඩ් එක ඔයාට අනිවාර්යෙන් ඔයාටම දෙන්න පුළුවන් නම් පොඩි දෙයක් හරි දවස් අවසානයේදී එතනදී ඔයාට ගොඩක් ඒකින් සැටිස්ෆයින් වෙනවා. ඒ වාගර්ම දේ ඔයාට හරි කියලා ඔයාගේ බ්‍රේන් එකට ඉස්මතු වෙනවා. ඉතින් එහෙමත් නැතිනම් මේ පොඩි ටික් මාක් එකක් දාගන්න ඔයා මම මේක කරා කියන. ඒකත් සැටිස්ෆයින් වෙන එක සාධකයක් තමයි. මම මේ දේ අද කරා කියලා ටික් මාක් එකක් දාන්න පුළුවන් නම් ඔයාගේ ජර්නල් එක හරි ඒ වගේ යම්කිසි ප්ලෑනින් බුක් එකක. ඉතින් ඒ පොඩි සතුටේ සැටිස්ෆැක්ෂන් එක තමයි අපේ මොළයට කියන්නේ මේක හොඳ වැඩක්. මේක ආයෙත් කරන්න ඕන කියන අර රිපීට් කරන්න සාධකය ඇති වෙන්නේ අන්න එතනක් තමයි. ඉතින් බලන්න මේ Atomic Habits පොතේ තියෙන මේ මූලික අදහස් හතර මම අර මුලින්ම කලින් පළවෙනි වීඩියෝ එකේදී කිව්වා
කරුණු දෙකට අමතරව මේ වීඩියෝ එකේ මම මේ කිව්ව කරුණුවත් දෙක කොච්චර සරලද කියලා. ඒ කියන්නේ මම ආයි වාට මතක් කිරීමක් කරන්න මේ කරුණු හතර. ඉතින් පළවෙනි එක තමයි ඒක පැහැදිලි කරන්න. ඒ කියන්නේ make it obvious කියන එක. හැම වෙලේම ඔයාගේ habit එක make it obvious. and ඊළඟ දේ තමයි make it attractive කියන්නේ. ඒ කියන්නේ ඒක ආකර්ෂණය කරගන්න. ඔයා කරන දේ ඔයා ආකර්ෂණය කරගන්න. තුන්වෙනි දේ තමයි make it easy. ඒ කියන්නේ ඔයා කරන habit එකක් ලේසි කරගන්න. ලේසි කරාම හරියම ලේසි වෙනවා. දැන් මම කිව්වා වගේ පැය දෙකක් ඔයා එක්සර්සයිස් කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. මුලින්ම විනාඩි දෙකක් බලන්න ඔයා එක්සර්සයිස් වලට කරන්න පුළුවන් දෙක. එතනින් එහාට යන්න ඊට පස්සේ. ඉතින් ඊළඟ දේ තමයි make it satisfying. අර මම කිව්ව reward factor එක. සතුටුදායක තමන්ව සතුටුදායක කරගන්න. ඉතින් අපිට ඕනම පුරුද්දක් හදාගන්න මේ 4 steps හරිම වැදගත් කියලා මම මතක තියාගන්න අනිවාර්යෙන්. ඉතින් මේක එකපාරටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳ පුරුද්දක් පටන් ගන්න නම් පොඩි දේවල් වලින් අපි මේ දේවල් පටන් ගන්න ඕනේ. ඒව තමයි අපිට දීර්ඝකාලීන අපේ goals වලට ගොඩක් බලපාන්නේ. ඉතින් මේ පොත කියවුවට පස්සේ මට තේරුණා දෙයක් තමයි අපේ දිනපතා ජීවිතේ අපි කරන පොඩි පුරුදු වලින් අපේ අනාගතේ කොච්චර ලස්සන කරගන්න පුළුවන්ද කියන එක මේ ජේම්ස් ක්ලියර් මේ ඇටොමික් හැබිට්ස් පොතේ කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝම මේ පොඩි දේවල් වලින් ලොකු දියුණුවක් ලබා ගන්න ඔයාලට ලැබෙන්න කියලා මම මේ වීඩියෝ එකේ අවසානයේ ඔයාලට මම මේ ප්‍රාර්ථනා කරනවා. ඒ ගමන්ම මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි එහෙනම් අනාගතේ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ඔබ සියලු දෙනාට ජය වේවා. සහ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි.